Hi guys, welcome back to this Bro YouTube channel. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ A Day of a Creator video series එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් දැන් වෙලාව 5:00යි. මම උදේ නැගිට්ටා. අතකට නැගිට්ටේ. ඒකට 4:00ටත් නැගිට්ටා. අතට කාලකට නැගිට්ටා. දැන් පහට තමයි මම අන්තිමට හැරුණේ. දැන් 5:00යි වෙලාව. ඉතින් අද තියෙනවා වැඩ ගොඩක්. ඉතින් අද අපි මේ process එකේ යන්නේ කොහොමද? සහ අද මට තියෙන වැඩ ටිකක් තියෙනවා. අපි මේ වැඩ ටික කරන්න ඕන. එහෙනම් දවස පටන් ගමු. ඔක්කොම good morning. අද ස්ටුඩියෝ එකේ ඉන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්න අද අපිට හදන්න තියෙනවා වීඩියෝ එක. හැබැයි මේ වීඩියෝ එක කරන්න ඉස්සෙල්ලා ඒ වීඩියෝ එක ස්ක්‍රිප්ට් කරනවා. ස්ක්‍රිප්ට් කරලා තමයි මම වීඩියෝස් හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක process එක යන්නේ පියවර 4ක් යටතේ යන්නේ. මේ පියවර 4 ඉතාමත් වැදගත්. ඉතින් පළවෙනි පියවර තමයි ස්ක්‍රිප්ට් එක හදන එක. ඊට පස්සේ තමයි ඒ ස්ක්‍රිප්ට් එක අනුව ෂූට් එක කරන එක. ඊට පස්සේ ඒ ෂූට් එක අනුව වොයිස් ඕවර් කරන එක. ඊට පස්සේ වොයිස් ඕවර් කරලා එඩිට් එක කරන එක. ඊට පස්සේ තමයි ඊළඟට අපේ ක්ලයන්ට්ස්ලාට මේවා අප්ලෝඩ් කරලා එයාලට අවශ්‍ය කරන වැඩ ටික ඊළඟට තමයි කරන්නේ. ඉතින් මේ process එක අතරමැද පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ස්ක්‍රිප්ට් ටික හදලා ක්ලයන්ට් යවන්න ඕනේ. එතකොට ඒ ස්ක්‍රිප්ට් ටික අප්‍රූව් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. ඊළඟ ස්ටෙප් එකට ගියාට පස්සේ ඕම තමයි මේ වීඩියෝස් ටික ක්‍රියේට් වෙන්නේ. ඉතින් ඒක නිසා මම ඔයාලට ඔක්කොම කලින් පෙන්නන්න මේ ෂූට් එක කරන්න තාම නෑ. මොකද ස්ක්‍රිප්ට්ස් තව එහෙම තියෙනවා හදන්න. මොකද ස්ක්‍රිප්ට් ගොඩක් තියෙනවා. මේ පොත් ගැන මම වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් එහෙම කරොත් තමයි මට මේ පොත් ගැන ලොකු අවබෝධයක් ඇවිල්ලා මට ස්ක්‍රිප්ට් එකට හරියට අදාළ කරන කරුණු ටික හොයාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මේ තමයි පොත් ටික. පොත් ප්‍රොමෝට් කිරීමක් නෙමෙයි මේක. මට යා මේවා කල්ලා ප්‍රොමෝට් කරන්න කිව්ව නෙමෙයි. නමුත් මේ මගේ වැඩක් නිසා මේක පෙන්නනවා. ඒ කියන්නේ මම කරන වැඩක් නිසා. ඉතින් මේ පොත් ටික තමයි දැන් පොත් තියෙනවා 1 2 3 4යි 6 6 7 8යි 9ක් විතර තියෙනවා. ඉතින් එතන පොත් ටික මේ මං කියවන්න තියන් ඉන්න පොත් මේ තියෙන්නේ මම ප්ලෑන් කරන පොත් උච්චාරණ මං ගාව තියෙන්නේ. ඉතින් මේ ටික ඉක්මනට පස්සේ ඒ ටිකත් ඉවරයි. ඉතින් ඔය ටික තමයි අද තියෙන්නේ. ඒ කියන්නේ මේ පොට් එකට අදාළ කරන ස්ක්‍රිප්ට් එක හදන්න තමයි අත්‍තරම මට තියෙන්නේ. ඒක නිසා අපි වැඩි කරමු. දැන් 5:00 අවුලා චුට්ටක් තියෙන්නේ. ඒක නිසා මට තව වැඩ කිහිපයක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරගන්න ඕනේ. ඒ කියන්නේ අද දවසේ තියෙන ටාස්ක් ලිස්ට් එකේම අද හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඊයේ මම ෂූට් එක කළා. එහෙම පිළිම නිදාගත්තා. මේකේ Sony එකේ තියෙන ෆුටේජස් කොන් බෑකප් කරන්න ඕනේ. කවරේ YouTube channel එකේ මම වීඩියෝ එකක් හැදුවා. ඉතින් ඒක එඩිට් කරන්නත් තියෙනවා. ඒකම තව වීඩියෝස් කීපයක් තියෙන එඩිට් කරන්න ගොඩක් තියෙනවා. අද දවසේ වැඩ කරන්න අවශ්‍ය කරන දේවල් ටික සෙට් කරගන්න ඕනේ. ඒක නිසා තමයි මම ගොඩක් උදේම හැරෙන්නේ. ඒක නිසා අපි ඒ වැඩ ටික පටන් ගමු. ඊට කලින් මම මූණ හොදාගෙන මම මූණ හොදන්නේ මේ කතා කරා. මම පොඩ වොෂ් එකක් දාගෙන ඉන්න. හරි මම දැන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඉන්නේ. දැන් වෙලාව 6යි කාලයි. දැන් ඊළඟට තියෙන වැඩේ තමයි මගේ ස්ටුඩියෝ අතු ගාන එක. කැමති නැති දෙයක් තමයි ස්ටුඩියෝ එකේ කුණු පෑගෙනවට. ඒක නිසා මම ඉස්සෙල්ලම ගන්නේ අතු ගාන එක. ස්ටුඩියෝ අතු ගාලා ඊට පස්සේ මට බඩගිනි පට්ට බඩගින්නක් තියෙනවා. ඊ කලින් කාලා ෂූට් එක කළා ඊපස්සේ නිදාගත්තා හැම. ඒ නිසා රෑ පොඩ්ඩක් බඩගින්නක් තිබ්බ ෂූට් එක වෙලාව. ඉතින් පළවෙනිටම අපි අතු ගාලේම බඩගින්න පැත්තක තියලා එහෙනම් අපි අතු ගාමු. ඉතින් guys දැන් මේ ස්ටුඩියෝ එක ක්ලීන් අප් කරලා ඉවරයි. කියන්නේ බීම ෆ්ලෝ එක තුගාලා ඉවරයි. දැන් අපිට තියෙන කැම කන්න පුළුවන්ද කියලා බලන්න සහ වෙලාව 6:00ට ළඟයි. මේ වෙලාව කියන්නේ මේ උදේ පාන්දර වෙලාව. ඒ කියන්නේ 7 විතර වෙනකම් වෙලාව ඇතුළත මම හැමදේම වගේ කරන්න ඕනි. ඒ කියන්නේ ෆුටේජස් ඩවුන්ලෝඩ් කරනවා කරනවා මම වෙලාව මියුසික් ඩවුන්ලෝඩ් කරනවා කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති SLT Mobitel fiber connection එකක් බේසික් ප්ලෑන් එක යටතේ fiber connection එකක් ගත්තොත් අනිවාර්යෙන් ඔයාලට night time data හම්බ වෙනවා රෑ 12 ඉඳලා උදේ 7 වෙනකම්. ඉතින් ඒක නිසා ඒ data ඔයාලා use කරන්න ඔයාලත් use කරනවා ඇති මම දන්නා හැමෝම use කරනවා. ඔයාලත් use කරනවා ඇති. ඒ data GB 60ක් හම්බෙන්නේ ඔය වෙලාව ඇතුළත GB 40ක් තමයි අපිට හම්බෙන්නේ day time එකේ. ඒ කියන්නේ 7න් පස්සේ රෑ 12 වෙනකම්. ඒ data ප්‍රමාණය ඇත්තටම GB 40යි. ඉතින් එතකොට අපි කරන වැඩත් එක්ක ඉක්මනින් data රීවර් වෙන කොහොම හරි මම ඒක නිසා තමයි උදේ පාන්දර සහ ඔය 12න් පස්සේ ටයිම් එක පොඩ අපරාට යොදා ගන්න ෆුටේජස් ඩවුන්ලෝඩ් කරනවා සහ ඒ හැමදේම කරන්න. ඉතින් ඔය ඔන්ලයින් කරන හැම වැඩක්ම ගන්න මම ඔය වෙලාව ඇතුළත. කෑම කන එක පොඩ්ඩක් ඩිලේ කරා 7 පහු වෙලා කන්න කියලා මම තමයි උත්සාහ කරන්නේ. ඊට කලින් මට වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. ඒක නිසා PC කොන් කරගන්න ඕනේ. මේ කොහොම හරි ඔයාලට කියන්න හිතනවා මම මෙතන සෙටප් කරලා තියෙන්නේ laptop X PC setup එක.
එතකොට කනෙක්ටිවිටි කියන එක සෑහෙන වැදගත්ය. ඉතින් දැන් මෙතන කනෙක්ටිවිටි කියන එක ගැන කතා කරන්න ගියොත් ෆුල් අඳුන් කුඳුන් එනවා. මොකද මෙතන ඊයරයි සූට් එක කරලා තියෙන ඉඳ තාම මොකුත් කරලා නැති ඉඳ. දැන් මම කරන්නේ PC එක සෙටප් කරලා PC එක සෙටප් කරන්න කියන්නේ PC එක ඔන් කරලා වැඩ පටන් ගන්න. ඒත් එක්කම මේ ලැප්ටොප් එක පැත්තකින් තියාගෙන ලැප්ටොප් එකේ වැඩ දිගක් තියෙනවා. ඒකත් කරන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම කරන්න ඕනේ. දැන් අපි පොඩ්ඩක් එඩිට් කරලා ඉමු. මොකද අද කරන්න යන වැඩ හැම එකකටම අදාළ කරන ප්ලෑන් එක ගහගන්න ඕනේ. නැත්තම් අවුල් යනවා. මම ප්ලෑන් එකක් නැතුව වැඩ ගන්න ගියොත් කියලා වෙන සීන් එකක් තියෙන මට. ඉතින් ඒ නිසා හැමදේසම මම ප්ලෑන් කරනවා මොකක්ද ඊළඟට කරන්න කියලා. හරි එහෙනම් අපි හරියට පටන් ගමු. මන්න බොඩි ටිප් පැත් දෙන්නම්. මං කරන්න යන වැඩ වලදී මං යූස් කරන්නේ ChatGPT එක. ChatGPT එක ගොඩක්ම හෙල්ප් වෙනවා අපිට අපගේ වැඩ ඕගනයිස් කරගන්න, ප්ලෑන් කරගන්න, සමරයිස් කරගන්න හැම දෙයකටම වගේ මේ ChatGPT එක යූස් කරන්න පුළුවන් අපිට. ඉතින් මේ කාලේ ChatGPT එක නැත්නම් මේ AI යූස් කරන්නේ නැතුව තමන්ගේ වැඩ කරන්න දඟලනවා කියන එක බොරු වැඩක්. මොකද ඔයා එතනින් ඩවුන් වෙනවා ඔයා AI කියන එක ටච් කරේ නැත්තම්. ඒ කියන්නේ දැන් අනික් කට්ටිය ඉක්මනින් වීඩියෝ එඩිට් කරන්න මොකක් හරි ප්ලගින් එකක් යූස් කරනවා AI වලින් වැඩ කරන. ඉතින් ඔයා ඒක යූස් කරේ නැත්තම් ඔයාගේ ටයිම් ඒ කියන්නේ ඔයාගේ එෆිෂන්සි එක අඩු වෙනවා නේ. ඒ කියන්නේ ඔයාට ඉක්මනින් එඩිට් කරන්න පුළුවන්කම අඩු වෙනවා. ඒ අනිත් කෙනා ඊට වඩා ඉක්මනින් එඩිට් කරන ඉඳලා එයාට තමයි chance එක ඊට පස්සේ යන්නේ. ඒක නිසා මේ AI කියන දේ හැමදේටම යූස් කරන්න බලන්න. හැමදේටම කියන්නේ හැමදේටම නෙමෙයි. ක්‍රියේටිවිටි එක අතින් අපේ පැත්තෙන් ලොකු දෙයක් වෙන්න ඕනි. වැඩ ඕගනයිස් කරගන්නවා වගේ දේවල් සයි ස්ක්‍රිප්ට් වලට අදාළ කරන දේ තොරතුරු හොයා ගන්න වගේ නම් ChatGPT එක හොයා යූස් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ඇකියුරේට් තොරතුරු අපිට ගන්න පුළුවන්. හරි ප්‍රොම්ප්ට් එකක් තියලා හරි දෙයක් අහපු ගම එයා උත්තරේ ගන්නට දෙනවා. ඒක නිසා මාත් ගොඩක් වෙලාවට මගේ මේ වැඩ ප්ලෑන් කරගන්න වැඩි කරගන්න ChatGPT එකට දාලා ඒත් මම තමයි ඔක්කොම ටයිප් කරන්නේ. එයා ඊට පස්සේ කියන්නේ ඒක සමරයිස් කරලා ගන්න පිළිවෙලට දෙන එක emojis එක පොඩ්ඩක් ලස්සන කරලා දෙනවා. පොඩි ටිප් එක. හරි දැන් වැඩ ටික හරි ප්ලෑන් කරගෙන තියෙන්නේ. ඒ නිසා වැඩ ටිකාන්ට කරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් වෙලාව 7:00මාරයි 7:27යි වෙලාව. ඉතින් ඒක නිසා මම දැන් කන්න ඕනේ මට බඩගිනි. එකම මම වීඩියෝ එක රෙකෝඩ් වෙන්න දාලා තිබ්බා. මේ හරිය ඉස්සෙල්ලා වල දැක්ක ක්ලිප්ස් ටික මම රෙකෝඩ් වෙන්න දාලා තියෙද්දි එහෙම නැවතිලා ස්ටෝරේජ් එක පිරিলা. ඉතින් බලද්දි 4K වලින් තමයි මම වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ. 2K වලින් තමයි සාමාන්‍යයෙන් මම රෙකෝඩ් කරන්නේ. ඒකට කොට ෆයිල් සයිස් එක චුට්ටක් හරි අඩු වෙනවනේ කියලා. ඒක නිසා මේ ස්ටෝරේජ් එක මදි වෙලා ෆෝන් එකේ. ඒක නිසා මම ඒ ටික ඉක්මනට PC එකට කොපි කරගත්තා. දැන් අපිත් ඉතින් කෑම කන වැඩේ තමයි. දැන් අනිත් වැඩ ගොඩක් ඉවරයි. ගයිස් ඔයාලට පේනවා ඇති මෙතන වෙලාව පෙන්නනවා 6:24 PM කියලා. anyway මගේ Windows PC එකේ මගේ main workstation එකේ අවුලක් තියෙනවා. BIOS වල case එකක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි issue එකක් ඇවිල්ලා මේකේ type මෙහෙම වෙනස් වෙලා හින කතන්දරයක් වෙලා තියෙනවා. ඉතින් ඒකට solution එකක් දෙන්න ගිය ගමන් කෙලින්ම මගේ HDD එක පෙන්වන්න scene එකක් තියෙනවා. ඉතින් ඒකට අදාළ කරන වෙන solution එකක් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ දැන් මේ මට ඇවිල්ලා තියෙනවා මේ අවස්ථාවේදී. මොකද PC එක මම පොඩ්ඩක් shut down කරලා තියලා පොඩි වෙලාවක් ඉඳන් තමයි මම මේ on කරේ. ඉතින් දැන් ඒකේ වෙලාව 6:29යි. ඒත් ඇත්තටම වෙලාව 21:15යි. කියන්නේ දන්නවා 9:15යි. ඒක දැන් ඉග්නෝර් කරලා මට තව වැඩ කීපයක් තියෙනවා. අද දවසේ උදේ මම ඔයාලට කියවුවා ප්‍රොජෙක්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මම දෙකක් තියෙනවද කියලා කිව්වද කියලා මතක නැහැ. නමුත් ඒක ප්‍රොජෙක්ට් එකක් තමයි අර බුක්ස් සම්බන්ධ වීඩියෝස් හදන්න තියෙනවා. දෙවෙනි එක තමයි තවත් වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න දෙනවා. රීල් එකක් ඉන්වයිටිං වයිබ් එකක් තියෙන නිකන් එන්න මේ තැනක් තියෙනවා වගේ සීන් එකකින් හදන්න තිබ්බ වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකට අදාළ කරන ෆුටේජස් ඉමේජස් අනම්මනම් කතන්දර ටිකක් නැති හින්දා ඒ වැඩේ මං එහෙම හෝල් කරා. ඊට පස්සේ මං පොත් වැඩේ පටන් ගත්තා. ඉතින් පොත් වැඩේට මං කිව්වා ස්ක්‍රිප්ට්ස් අනිවාර්යයි. ඉතින් ඒක නිසා ස්ක්‍රිප්ට්ස් හදන වැඩේ ගානට කරන්න ඕනි. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ මට මේ එක පොතක් ගැනවත් කිසිම අවබෝධයක් නැති එක තමයි තියෙන්නේ. ඉතින් මේ ලොකුම චැලෙන්ජ් එකට මම මුහුණ දුන්නා. මොකද ජැපනීස් පොත් කියන්නේ ජැපනීස් ඔයාලට ලර්න් කරන්න සරලව හදපු පොත් සෙට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන පොත් 9කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ පොත් කිසි දෙයක් ගැන කිසිම ඉන්ට්‍රොඩක්ෂන් එකක් පොතක් අස්සෙවත් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඊටමත් කෙටි වාක්‍ය දෙකක් හෝ එකක් තියෙනවා මේ පොතේ මොකක් හරි මේ පොත ගැන. මාරම අමාරුයි ඒ වාක්‍ය ඡේද ගණන් කරලා මේ ස්ක්‍රිප්ට් එකක් හදාගන්න. ලොකුම චැලෙන්ජ් එකක් ඒක.
මොකද මේ වැඩේ බාග දුන එක්කෙනවත් මේකට දාලගන්න ඉන්ටරක්ෂන් එකක් ඇතරම දෙන්න විදිහක් නෑගවා මේ නිසා පරගි කරන්න ෆුල් චලෙන්ජක වට වෙල දෙන නිසා එක එක පොත අධ්‍යන කරන්න ඕන ඉතින්ම පලවෙනි පොතම සෑහන වෙලාවක් අධ්‍යන කරම පොත මොනාද ඇත්තනව තියෙන්නේ ම මොනාද මේ ස්ක්‍රිප් එක ඇතුළත් කරන්න කියනක සෑහෙන්න දෙයක් මට ඇයි අස්සට පොත්තත් කියවල කියල තේරුම් ගන්න සිද්ධව ම දන්න මේ ස්ක්‍රිප් එක අවුලක්න පලවෙනි ස්ක්‍රිප් එක ඇපරුඩ්න ඉතින් තව ස්ක්‍රිප් එහෙම පිටිම තියෙන කියල මතක් වෙනවා 8ක් තියෙනවා මන් දන්න මට තව පොත් කීපයක්ම තියෙනවා පොත් නයයි එක පොතක් කිව එලකිරි සුපිරි එතකො දැන් අපි moving on to the next task අනිත් අර ඉන්වයිටිං වයිබ් එක තියෙන වීඩියෝ එක රීල් එක ඒ වීඩියෝ එක හදන්න තදාගෙන ෆුටේජස් කීපයක් ඇවිල්ලා තියෙනවා මම මේ වෙනකොට දැක්කා ඉතින් ඒ නිසා මට මේ වැඩේ පටන් ගන්න පුළුවන් වගේ එකක් තියෙන හින්දා මම මේ වැඩේ පටන් ගන්න තමයි මේ යන්නේ ඉතින් රාත්‍රී 9යි වෙලාව 9යි 18යි වෙලාව මං රාත්‍රියේ අද වැඩ කරන්න තමයි යන්නේ ඉතින් මම දන්නේ මේ වීඩියෝස් මොනවද කියලා මම තාම ඩවුන්ලෝඩ් කරන ගමන් තියෙන්නේ ඒත් එකම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අවුලක් ගිහලා තියෙනවා මොකක්ද දන්නේ TV POT දන්නවනේ POT වැඩ කරන්නේ නැහැ ටිකම අපේ පොඩි කේස් එකක් තියෙනවා මේ දවස්වල ඒක බැලුවා දැන් ආයෙ ඉෂුව එක ඇවිල්ලා තිනවා ඒත් එකම මං මොබයිල් data වලින් තමයි මේ හොට්ස්පොට් අරගෙන වැඩේ කරගෙන යන්නේ ඉතින් ඩවුන්ලෝඩ් වෙනවා කියලා පෙන්නන හිටිකම ඩවුන්ලෝඩ් ෆේල් කියලා වැටෙනවා කරන්න දෙන්නේ කොහොම හරි මේ වැඩේ කරන්න ඕනි මොකද මේ වැඩේ කරගත්තොත් මට ඊළඟ වැඩ ටික කරගන්න පුළුවන් මොකද මටත් මගේ channel එකට මගේ main දේ ඉසෝ බ්‍රෝ YouTube channel එකට සහ කවර YouTube channel එකට videos දෙකක් දාන්න තියෙනවා කවර YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න පහළ තියෙන description එකේ link එක ඒත් එකම මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන වීඩියෝ එක edit කරන්නෙත් මම මේක කරන් යන අතරතුරම ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like කරන්න මොකද මේ සෑහෙන මානසිකව මම උදේ ඉඳලා මේ හවස් වෙනකම්ම වීඩියෝත් කරනවා එඩිටුත් කරනවා හැමදේම කරනවා ඒක නිසා සපෝට් එක දෙන්න subscribe කරලා එකතු වෙන්න වත් content creator කෙනෙක් නම් මගේ යන වැඩ progress එක කොහමද ඔයාලගේ කොහමද experience එක පහළ මාත් එක්ක share කරගන්න ඉතින් අදට මම හිතන්නේ මගේ වැඩ කටයුතු සේරම වගේ දැන් ඉවර වෙගෙන එනවා මම ඉතින් එහාට ඉතින් යාර මොකුත් නැහැ. ඉතින් යාට මොකුත්ම නැහැ. දැන් 7:28 වෙලාව 2025 6:28 අද දවස. ඒ කියන්නේ ඊළඟ දවස් මම මේ වීඩියෝ එක කරන්නේ. මම එඩිට් කරන ගමන් ඉන්නේ. ඔල්පේ නැති. මම මේ එඩිට් කරන ගමන් ඉන්නේ. තාම එඩිට් කරනවා. මම ඊයට ඇවිත් තමයි ඉන්නේ. හරි. පාන් ටිකක් කාලා ෂිප් එක තමයි ඉන්නේ. ඉතින් එතනින් යාර මොකුත් ඇත්තටම නැහැ. වීඩියෝ එක මේ වීඩියෝ ඉවරයි. මම හිතනවා වීඩියෝ එක එන්ජොයි කරන්නද කියලා. නෝමල් කට්ටිය ඒ කියන්නේ මේ වගේ දේවල් බලන්න කැමති කට්ටිය මේ බලලා මේකෙන් යම් කිසි දෙයක් ගන්න ඇති ක්‍රියේටර්ස්ලා මේක බලන්න ඇති කොහොම හරි එනිවේ ඔයාලා මොකක් හරි ගත්තා නම් එච්චරයි ඔයාලා මේක එන්ජොයි කරනවා නම් එච්චරයි එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ජය වේවා අපි තවත් එක a day of a creator වීඩියෝ එකකින් හමු වෙමු මොකද මේ දවස්වල මට කරන්න පුළුවන් ඒක විතරයි වෙන දේවල් ගැන මට කතා කරන්න ටිකක් අමාරුයි ඒත් මම කොහොම හරි උත්සාහ කරන ඒ වගේ දේවල් කලින් වගේ කතා කරන්න ඒත් එක්කම කවර YouTube channel එක subscribe කරලා තියාගන්න පහළ තියෙනවා description එකේ link එක ඒත් එක්කම අනිත් මේ වගේ වීඩියෝස් වලට අදාළ playlist අනම ඔක්කොම ටික description එකේ දාලා ඇති social media වල තියසෝ bro follow කරන්න මතක කරන්න එපා. ඔයාලා මාව follow කරනවා නම් මම අනිවාර්යෙන් ඔයාලට content හදනවා. අනිවාර්යෙන් කියන්න බෑ. මම හදනවා. මේ දවස්වල මම හදන්න උත්සාහ කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. bye bye.